නෝනම්මා. මගේ ඒක දාලා නෑනේ. නෝනම්මා දුලාන්ජට තේ අරන් ගියා. ඇත්තද? එහෙනම් මටත් දානවා තේ එක. කොහොමදත් තේ හදන එකනේ. හොඳයි. නෙමෙයි. ඒක සීනි හන්දා. මම දන්නවා. කවීෂ තමස නිමිදිහා බලාගෙන ඉන්නේ නැතුව තමුන්ගෙම කියලා දෙයක් මොකක් කර කරනවා. මම හිතන් ඉන්නේ අර ටවුන් එකේ කඩ කැලලට වගේ මොනවාරි කරන්න. දැන් නිම්මිට ණයගත්තකින්. කවීෂ මේ කරන දෙයක් පරිස්සමෙන් කරනවා. නැත්තම් මට වගේ නිම්මිටත් තමසගේ ණය ගෙව ගෙව ඉන්න බෑ. මේ නාන්න තේක. තාත්තා අද මජන්තව සාපු වැඩට ගන්නව නේද? ඒක තමයි මාත් මේ හිතුවේ. ඒලා මම තාම වෙනදාම දන්නෙත් නෑ හරියට රෙදි අඳුරන්නෙත් නෑනේ. කවුද හැමදේම එකවර කරන්නේ? එයා ටික ටික පටන් ගන්න. ඒක තමයි මාත් මේ හිතී. හරියන්ක අපි යමු. මම ඈස්ති. කවුද කිව්වේ මේක පිට එන්න කියලා? මම නිකන් කිව්වට. ඇත්ත නේන්න. එහෙම කිව්වේ නෑනේ. දැන් මොකද්ද මෙතන දෙන ප්‍රශ්නේ? අයියා වෙන්න බැරි. මං හිතුවේ අංකල් එමී කියපු නිසා අද මම එක්කයි කියලා. ඒකයි මම ලෑස්තිනේ. නෝනම් දැන් ලෑස්ති වෙච්ච එකනේ. යා. තුත්තා මං එනම් ගිහින් ඉන්න. නෝනා මහත්තයා තාම ලෑස්ති නෑ වගේ. ඔය පාන් ලෑස්ති කරන්නේ මහත්තයාටද? නෑ නෝනම්මා. දුලාන්ජිටයි සිටිජටයි. ජගත්නම් ඉතින් උදේට කෑම කාලේ ඇයි. කොහෙද? මේ ළමයි උදේටවත් දවල්ටවත් හරියට කණ එකක් ඈ. සිටිජ බේබි ඇත්තටම මෙහෙන් යන්න යයිද නෝනා? මං හිතන්නේ නෝනම්මා. අනික ඉතින් එයා කොහේ කියලා යන්නද? අම්මා. මම යනවා. ඔයා කියන්නේ කේතුවා. ඔයා කාලා යනවද? නෑ අම්මා. මට ඕනේ නෑ. මං කොහෙන් හරි කන්න. මං යනවා කියලා කිව්වේ මම මෙහෙන් යනවා අම්මා. ටික දවසකට. මොකද්ද කිව්වේ? මම යනවා අම්මා. සිටිජ නෝනම්මා රේ යන්න දෙන්න එපා. අනේ බේබි ඔය ආතද? ඒ කියන්නේ ඇත්තටම යනවා. කොහොමද? වගේ මටත් කවදාද මේක දිහා යන්න ඕයි කියලා මම දැනගෙන හිටියා.
අයියේ. ඔයා හිතනවද ඒකෙන් මේ ප්‍රශ්න විසඳෙයි කියලා? ජීවිතේ පළවෙනි වතාවට මම ගැන විතරයි හිතන්නේ නංගි. මට මේ වෙලාවේ සම්මානිවත් මේ ගෙදරවත් වැදගත් නැහැ. මන් දන්නවා අයියේ. මාත් එක්ක නිදවලා තියෙනවනේ. මට ඕනේ මගේ හිත හදාගන්න. මට ඕනේ මගේ හිත හදාගන්න. මගේ ඉස්සරහ තවත් වැරදි වෙනවා මට බලන් ඉන්න බෑ නංගි. ඒකට මගේ හිතට හයියක් නැහැ. මොනවා කරන්නද? ඔයා ගිහින් එන්න. ඉස්සරට වඩා මේ දේවල් දැන් වලට තේරෙනවා. මම ඔය තාත්තව හොඳට බලාගන්න. ඕනොත් මට කතා කරන්න. හොඳයි. පරිස්සම්. කොහොමද අක්කේ? දැන් නම් ඔළුව නිදහස් වුණාද ටික? කොහොම ඔළුව නිදහස් වෙන්නද නංගි? සිතිට ගෙදරින් යනවා කියන්නේ යට හැමදේම නැති වෙනවා කියන එකනේ. හැමදේම කියන්නේ මොනවද? එයාගේ අම්මා තාත්තා සහෝදරයෝ ගෙවල් දොරවල් මේ හැමදේම. ඉතින් අපි මොනා කරන්නේ? ඒකත් ඇත්ත තමයි. ඒ වුණාට මේ හැමදේම උනේ මං හින්දානේ. මං හින්දා මේ දේවල් වුණා කියලා මතක් වෙද්දි මට දුක හිතෙනවා. අක්කේ, ඔයා මොනා කරන්නද? ඔයා ඔයාට කරන්න පුළුවන් ලොකුම දේත් අමාරු දේත් කළානේ. වෙන කෙනෙක් නම් මම අතාරීද? ඒ කරලත් කිසිම වැඩක් නැති වුණා. අන්තිමට කිසිම වැරද්දක් නොකරපු අපි වැරදිකාරයෝ වුණා. ඔන්නෝක අමතක කරලා දාන්න අක්කේ. කවදා හරි මේ මිනිස්සුන්ටම තේරෙන්නේ නැත. මට පරක් වෙනවා නංගි. සාප්පු වරින්නත් ඕනේ. මං යනවා. අයියේ යන්න ගියා නේද? ඔව්. යන්න ගියේ. මං හිතන්නේ අයියා ආපහු එයි කියලා. ඔයාට පොඩ්ඩක්වත් දුක නැද්ද ඒ ගැන? ඇයි දුක නැත්තේ? දුකයි තමයි හලෝ.
නැති ඉතින් මොනව කරන්නේ? හැබැයි ඉතින් අයියා මං වගේ නෙවෙයිනේ. මම දන්නවා කොහොම හරි කොට එන්නේ.